පහේනේ තියෙන්නේ. මේ අද මොකද විශේෂත්වයක් තියනවද? අද තියෙනවා අපේ විදායකාර අද වෙනසක් කරන්න යනවා. අද වෙනසක් වෙනවද මොනවාද? මොකද්ද? අද කිසිදු වෙනසක් නැහැ. දැන් කියන්නේ මේ ඔක්කොම දැන් කැඳවලා තියෙනවා ඔක්කොම එනවා ලයිලයියේ සියලුම දෙනා සම්බන්ධ වෙනවා. සියලුම දෙනා එක්කම එක පොදු ගමනක් යනවා. සියලුම පක්ෂයේ ශක්තිමත් කරනවා. ඉතින් වෙන මොනවා අලුත් අනතුරු එහෙම ඒක ඉතින් බලන්න සංශෝධනයක් වෙනවද ඒ සම්බන්ධව කොහොමද මට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක පොදුවේ ඒ අදාළ සභාවන් විසින් තීරණය කරන්නේ. කොහොම කැඳවලා තියෙනවද? ඔව් සියලු පාර්ශ්වයන් කැඳවලා उत्तरम कोई बात नहीं उत्तरम उत्तरम පක්ෂයේ විධායක සභාවත් සමස්ත ලංකා ආරාධනාවත් මධ්‍යම කාර්ය සභාවත් තියෙන වෙන විශේෂ දෙයක් නැහැ. ප්‍රතිසංවිධාන කටයුතු සිද්ධ වෙනවද මොකක්ද? ප්‍රතිසංවිධාන කටයුතු දැන් සිද්ධ වෙමින් යන්නේ. ප්‍රශ්නේ පක්ෂයේ වැඩ කටයුතු අලුත් මුහුණුවරකින් පටන් ගන්නවා. කියන්නේ තනතුරු එහෙම අලුතින් නෑ අලුතෙන් එහෙම විශේෂ තනතුරු ප්‍රමාණයක් නැහැ. මේ සභාපතිතුමාට තියෙන බලතල එතුමා දෙන්න සූදානමින් ඉන්න දේශපාලන මණ්ඩලයට. ඒ කියන්නේ පූර්ණ වශයෙන් ඉවත් වෙන්නේ නැහැ එතුමා. නෑ එතුමා පක්ෂයේ අපේ ඉන්න ජ්‍යෙෂ්ඨම නායකයා එතුමයි ඉවත් වෙලා කොහමද එතුමා තමයි ඒ කටයුතු කරන්නේ. ඒ කියන්නේ අලුත් නායකත්වයට කියන්නේ නෑ ඒක අවශ්‍ය වෙලාවට එතුමා දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. එතුමාට මේක බදාගෙන ඉන්න උවමනාවක් නෑ. එතුමාට ඕනේ පක්ෂය එකතු කරලා සංවිධානය කරලා පක්ෂ ඉදිරියට ගෙනියන වැඩ පිළිලක් හදනවා මේ කටයුතු කරලා අවශ්‍යයි. විවිධ මත ප්‍රකාශ වෙන මේ විදිහට විවිධ තවත් තුමාලගේ කණ්ඩායම් වලින් නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් ඉතින් විජේදාස රාජපක්ෂ මහත්තයාගේ නඩු 6ක් තිබුණා. නඩු 6ම ඉවත් කරගෙන එතුමත් අද මේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්න දැන් බොහොමයක් විසඳිලා තියෙනවා. ගැටලු නෑ. ඉදිරියට යනවා මේ. පක්ෂ ඉදිරියට යනවා. බලන්නකෝ තව ටික දවසක් යනකොට. මොකද කරන්නේ ආණ්ඩුව පිළිවෙලනවද? ආණ්ඩුව පෙල්ලන්න ඕන වෙලාවට පෙල්ලනවා. දැම්මනේ. ඈ ආණ්ඩුව පෙල්ලන්න ඕන වෙලාවට පෙල්ලනවා. දැම්මෝ නෑනේ. දැන් බලය දීලානේ තියෙන්නේ ආණ්ඩුවට. මේ ජනතා බලය දීලා තියෙන අවුරුදු 5ක් තියෙනවා. ඒ අවශ්‍ය වෙලාවට පෙල්ලනවා. මේකල්ලේ රත්නපුරා එන්න. අන්න ඒකනේ කියන්නේ. කොහමද? මොකද අද වෙනසක් වෙනවද මොන හරි? පක්ෂය ආරක්ෂා කරන එක තමයි මගේ යුතුයකම. ඉතින් මං කියන්නේ ඔක්කොමලා එකතුලා මේ ඉදිරි ගමන යන්න ඕනේ කියලා. මොකද එකතු වෙන්නේ නැත්තේ? නෑ එහෙම එකතු වෙන්නේ. කාලින ඔක්කොමලා එකතු වෙයි. මම අද ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විජේදාස රාජපක්ෂ මහත්මයාත් එක්ක මූලික සාකච්ඡාවක් පැවැත්වුවේ මම ඒ වගේම දායසිරි රාජපක්ෂත් එක්ක දායසිරත් එක්කත් මම සාකච්ඡා කරගෙන ගියා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ විශාල බලවේගයක්. අපට මාධ්‍ය හරහා මේක කොටවීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම පෙනී හිටින්නේ පාක්ෂිකයා වෙනුවෙන් මගේ පක්ෂ වෙනුවෙන් මම ඕන පරිත්‍යාගය කරන්න ලෑස්ති. මම අද දිස්ත්‍රික් නායකකමත් විජේදාස මහත්මයාට දෙන්න කිව්වේ පක්ෂ වෙනුවෙන්. මම මගේ മന്ത്രി ධූරය වෙනුවෙන් පාක්ෂිකයා වෙනුවෙන් පරිත්‍යාග කරන්න ලෑස්ති. මට මේ තනතුරු වැදගත් නැහැ. මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ගැන සලකලා සියලුම පාක්ෂිකයන් එකතු කරලා සියලුම නායකයන් එකතු කරලා අපි ඉතිහාසයේ තිබුණු බලවේගයට යන්න. අපිට මේ කල්ලි වලට බෙදාගෙන අපිට කිසිම ගමනක් යන්න බෑ. ඒ නිසා අපට පුළුවන් මාධ්‍ය හරහා එක එක්කෙනාව කොටවන්න. හරිද? මම ඒ චේතනාවෙන් නෙමෙයි අද ආවේ. මම අදත් කියන්නේ අපට සියලු දෙනාම අවශ්‍යයි. අපට හිඩසක් තියෙන්න ඕනේ සියලු දෙනාම එකතු කරන්න. මම අද ඇවිල්ලා ඉන්නේ හැමදාම හිටියෙත් පක්ෂ එකතු කරන්න. හේතුව මේ රටේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කිසිම පක්ෂයකවත් නැහැ. අපේ පක්ෂය පවුලක් නෙවෙයි. අපි පෙළපතක් නෙවෙයි. අපේ පක්ෂයේ පොඩි මිනිහට තරක් තියෙනවා. හරි? ඉහළ පැලැන්තියෙන් මේ අවශ්‍යතාවයක් නැහැ. ඕනෑම පොඩි මිනිහෙකුට පක්ෂයට ඉස්සරහා යන්න පුළුවන්. ඒ ජයග්‍රහණය කරේ මගේ മന്ത്രിකම වුණත් මම පරිත්‍යාග කරන්න ලෑස්තියි. ඉස්සෙල්ලා තිබ්බ තනතුරු ගැන ඔබතුමා කියන්නේ යම්කිසි නෑ මට කිසිම කලකිරීමක් නැහැ. මගේ වගකීම
මට මේ පක්ෂේ සියලු දෙනාම වැදගත්. අපට උසාවි හරහා නඩු දාගන්න පුළුවන්, කල්ලි වලට බෙදෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ පක්ෂ දුර්වල වෙන එක විතරයි. මම අදත් කියන්නේ එදත් කිව්වේ මොනවා කිව්වත් අපට මේක උසාවි වලින් බේරන්න බෑ. පාක්ෂිකයන්ට අපි ද්‍රෝහි කරන්න බෑ. ඒ නිසා සියලු දෙනාම පරිත්‍යාගශීලී වෙලා පාක්ෂිකයන් වෙනුවෙන් අපි එකමුතු වෙන්න ඕනේ තමයි මගේ අලුත් විශ්වාසය. නායකත්වයට ඔබතුමාලා පූර්ණ සහයෝගය දෙනවද ඒ කියන්නේ? මම කියන්නේ ඔබතුමා ආයිත් දැන් අලුත් නායකයා පරනායකත්වයේ කියන මම උත්තර දෙන්නේ නැහැ. මගේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීම අපි සියලු දෙනාම තියෙනවා. පරණ කට්ටියනවා. නෑ මට කිසි මේකනේ මට සලකුණු නෑ. විජේදාස රාජපක්ෂ මහත්මයාට තනතුරු දීලා එතුමා අපිත් එක්ක මේ ගමන යන්න යනකොට මට කිසිම විරෝධතාවයක් නැහැ. හේතුව අන්තිමට මෙතන ඔක්කොම බලන්නේ තනතුරු. මගේ යුතුයකම තියෙන්නේ පාක්ෂික. කට්ටිය කොහමද එක්ක විධායක සභාව සහ මධ්‍යම විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ සභාවේ කටයුතු ආරම්භ කරන්න. ඒ නිසා ඒ සඳහා පැමිණි සියලු දෙනාම අසුරු ගන්න කියන ජයග්‍රහණ ගෙනා දුන්න පක්ෂයක් හැටියට අපි දැක්කා. දොතයන්පි සංඝං සරණං ගච්ඡාමි ආවේන සදා සුත්ති භවන්තු තේ. මෙතන ඒ සියලු දෙනාම අසීපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවය පවත්වමු. ඒ වගේම සමස්ත ලංකා කාර්ය සභාව කරලා අනුගුණ පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම දැන් අපි අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අපේ හිතවත් මහින්ද අමරවීර මැතිතුමා, ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මැතිතුමා, මහානාගාරික රහන් තරගීවන්න මැතිතුමා, ඒ වගේම පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඬ නගමින් රට පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් ලබා දෙන අපේ හිතවත් කාමර සම්පත් සමාජක පාර්ලිමේන්තුතුමා, ඒ වගේම අපේ ඉතාම පැරණි අපේ පාක්ෂික අන්වන අපේ සුනීතා දයසේන මැතිණිය සිරිසේන මැතිතුමා, ප්‍රමුඛ හරියට මැතිතුමා ප්‍රමුඛ අනිකුත් සියලුම මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් පැමිණ සිටින, ඒ වගේම ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, තරුණ කාන්තා ඇතුළු අනිකුත් අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. මා පළමුවෙන්ම අද දින මධ්‍යම කාරක සභාව මගින් තීන්දුවක් ගත්තා අපේ නිලධාරී මණ්ඩලයේ පුරප්පාඩු ගණනාවක් තියෙනවා. එයින් දෙකක් පමණක් අද දින පිරවීම. ඉතුරු ඒ කියන්නේ ජාතික සංවිධායක ධූරයත් ජ්‍යෙෂ්ඨ උපසභාපති ධූරයත් අද දින පුරවන්න ඕනේ. ඉතුරු ටික අපි පුරවනවා තව මාස 3කින්. ඒ අය අපි පුරවන්නේ අපේ සංවිධායකවරුන් හා දිස්ත්‍රික් නායකවරුන් අතරේ. අපි මාස 3ක කාලයක් දෙනවා ප්‍රතිසංවිධාන වැඩ කටයුතු ගෙනියන්න. ගෙනගිහිල්ලා මේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු වලදී පක්ෂයට කැපී පෙනෙන සේවයක් කරන අතුරින් තමයි අපි නිලධාරී මණ්ඩලයට ඔබගේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන අපි නම් දෙක යෝජනා කරනවා. මම හිතනවා ඒකට කවුරුත් කරන්නේ කියලා. නැත්නම් අපිට පත් කර ගැනීමේ දැන් කවුරු සංවිධායකවරින් පත් කරා නම් එක් දිස්ත්‍රික් නායකයෙක් පත් කරා නම් කියයි අපි වැඩ කරන්නේ.
අපි යම් ආකාරයක තක්සේරු කිරීමක් කරනවා ඒ දිස්ත්‍රික් නායකයා හෝ සංවිධායකවරයා කොතෙක් දුරට මේ සංවිධාන වැඩ කටයුතු වලදී කැප කරලා තමන්ගේ ශාඛා සංවිධාන අනුබද්ධ සංවිධාන මේවා ශක්තිමත් කරගෙන තමන්ගේ ආසනය හා දිස්ත්‍රික්කය තුළ වැඩ කටයුතු කරලා තියෙනවා කියන කාරණේ පිළිබඳව. ඒ බවත් මම කියන්න ඕන. විශේෂයෙන්ම අපි පළමුවෙන්ම ජාතික සංවිධායක ධූරයේ සඳහා මාපේ කියන නමට වඩා හොඳ නමක් අපිට හොයාගන්න බෑ. ඒ තමයි චාමල සම්පත් අසනායක. එතුමා මාත් එක්ක දේශපාලනය කරලා පොඩි තැනක ඉඳන් ඇවිල්ලා අද ලොකු අයට කරන්න බැරි වැඩ රාශියක් එතුමා පාර්ලිමේන්තුව තුල සැලසුමක් කරනවා. එතුමාට තමයි අද රටේ විශාල ඉල්ලීමක් තියෙන්නේ. ඒ නිසා එතුමා ආසන වලට ගියාම ජනතාව ආකර්ෂණය කරගන්න පුළුවන්. එතුමාගේ නම හැවොත් එතුමාව බලන්න වාඩි 100ක් 200ක්වත් දෙයි. ඉතින් ඒ නිසා එතුමාගේ තමුන්වන්සලා ප්‍රයෝජනය ගන්න ඕනේ. මේ ඉන්න සංවිධායකවරු එතුමා ෂෙඩියුල් එකක් දෙයි අපි හදලා දෙන්නම්. ආසන වලට ගිහිල්ලා ආසන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ කටයුත්ත සම්පූර්ණයෙන්ම අපි භාග කරනවා. ජාතික සංවිධායක වශයෙන් අපි පත් කරන චාමල සම්පත් අසනායක. ඒ නිසා මම එතුමාගේ නම යෝජනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමල සම්පත් අසනායක ලැබුණා. කවුරු ඉස්තිර කරන්නේ? එන කවුරු අතුස්සලා ඒක මතක අනුමත කරන්න. හරි. එනං එතුමා